साधुकारक नमस्कार समाधान नमो नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणगमनं संपुन्नं आमवन्ते පින්කඳ බබලන රන් රැස් සහරහේ දංකඳ අඩුවක් නැත පින්සරේ दानं तानं मनुष्यानं दानं दुग्गति वारणं दानं सग्गस्ස सोपानं दानं शांति करं सुकंति श्रद्धा संपन्न सදැහැති කාරුණික පින්වත්නි පින්වත් දරු දැරියනි දහවල් කාලේ පිළියෙල කරගත් රස ප්‍රණීත ආහාර පාන මේ පුණ්‍ය භූමිය කරා සූදානම් කරගෙන සකස් කරගෙන ඇවිදිලා එහි අග්‍රභාගයයි නොඉඳුල් කොටසයි සංරාමර ලෝකය සහාය නායක අපරාධිත ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේගේ උතුම් නවාරහාදී බුදුගුණ සිහිපත් කරගෙන වහන්සේට දහවල දාන වේලකට බුදු පූජාවන් පූජා කළා සිද්ධ කළා අවශේෂ දාන වස්තුන් වහන්සේගේ ළඟ දෙපිස වැඩ සිටියා වූ ඒ උතුම් ශ්‍රීනාශ්‍රයන් වහන්සේලාගේ චීවර පරම්පරාවන් පැවතින ආර්ය මහා සංඝරත්නයේ සීලාදී ගුණයන් මතක් කරලා සිහිපත් කරලා විහාරවාසී මහා සංඝරත්නයේ උපයෝගී කරගෙන අවශේෂ දන් පිරිනමා පූජා කරන්න බලාපොරොත්තු වෙනවා. දානය කියන්නේ දීම පරිත්‍යාගය අත්හැරීම. කොයි කාට දුන්නත් ආනිසංස සිද්ධ වෙනවා. තිරච්ඡානගත එහෙම නැත්නම් ත්‍රිසංගත සත්‍යයකට ආහාර වේලක් දුන්නත් ආනිසංස 100ක් ලැබෙන බවයි සඳහන් වෙන්නේ. නමුත් ලෞතර බුදුපාමුක් මහා සංඝරත්නට මේ දානය දෙන්නේ අද දවසේදී වැඩිපුර පින් සිද්ධ කර ගැනීමේ අරමුණින් භාග්‍යවතුන් වහන්සේ රතන සූත්‍රයේ 6 වෙනි ගාථාය මතක් කරේ තේ දක්ඛිනේයා සුගතස්ස ශාවකා ඒතේ සුදින්නානි මහප්පලාණී කියලා දක්ෂිනාරය සුගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා ආරමුණු කරගෙන යමෙක් යම් පූජාවක් සිද්ධ කරනවා නම් එයින් ලැබෙනා වූ පිනයි මහත්ඵල මහානිසංස වෙන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ අනුදැනවදාලා. අන්නේ මහත්ඵල මහානිසංසදායක පින්කමක් සිද්ධ කරලා අද දවසේදී මේ උදා කරගන්නා උදාරතර පුණ්‍ය සංපත්තිය බලාපොරොත්තු වෙන අපේ දිදි රූපසේන මහත්මයා තමන්ගේ වර්ග પરම්පරානුගත ඥාති වර්ගයාට පින් දෙන්න ඒ අනුආදරණීය ඒ පියාණන්ට ඒ වගේම සීයට නැන්දම්මට ඒ වගේ අක්කල ඇතුළු ඒ පින් අනුමෝදන් කරන්න ඒ අත්තන්ට බලාපොරොත්තු වෙන වගේ කෘතවේදීත්වයක් සිහිපත් කරනවා. මේ වෙලාවේ මේ අයහපත් කාල ගුණයෙන් පීඩා විඳින සියලුම රටවාසී පින්වතුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්නට හැම දිනාගේම ජන ජීවිතේ යථා තත්ත්වයටපත් වෙන්නට දෙවියන්ගේ දේව ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්නට මේ ආපදා තත්ත්වෙන් මිය ගිය හැම දිනාටම පින් පැමිණවීමක් කියන මෙන්න මේ බලාපොරොත්තුව අරමුණ
මේ තුලදී මේ දානයත් එක්ක සාක්ෂාත් කරගන්න බලාපොරොත්තු වෙනවා. කල්පනා කරන බොහොමත්ම ශ්‍රද්ධාවෙන් පිළියෙල කරගත්ත මේ ප්‍රණීත ආහාර පාන වල නොඳුල් භාගය සංරාමර ලෝකය සහාය නායක අපරාධිත ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේගේ උතුම් නවාරහාදී බුදුගුණ සිහිපත් කරගෙන වහන්සේට දහවල දාන වේලක් හැට බුදු පූජාවක් ලෙසින් මේ හැම පූජාවක්ම පූජා කරනවාය පූජා වේවා කියන උතුම් සිතින් බුද්ධ වන්දනාවන් බුද්ධ පූජාවන් සිද්ධ කරමු. ගාථා පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේ සාදු හොඳයි. එහෙමනම් අවසාන වශයෙන් කල්පනා කරන උතුම් තුන්රුවන් සරණ ගියා. සරණ සිල් පන්සිල් සමාදන් වුණා. බුද්ධ වන්දනාවන් බුද්ධ පූජාවන් සිද්ධ කළා. සංඝ පූජාවන් සිද්ධ කරන්න බලාපොරොත්තු වුණා. පින් අනුමෝදන් කළා. දෙවියන්ට ඥාතීන්ට පින් කෙත් අනුමෝදන් කළා. ਸਰව ප්‍රකාරයෙන් සිද්ධ කරගත්තා උදාාරතර පුණ්‍ය සංපත්තිය කරන කොටගෙන මේ ලෝක වශයෙන් ජීවිත ගත කරන ඔබ අප හැම දිනාටමත් මේ වෙලාවේ මේ අයහපත් කාල ගුණෙන් අවතන් වෙච්ච සියලුම දිනාටමත් බුද්ධ ආදී රත්නත්‍රය අනන්ත ආශිර්වාදයෙන් සුතක් ශාන්තියක් යහපතක් සැනසෙල්ලක් වේවා. ඒ වගේම මතක් කරන්න ඕන අපේ මේ විහාරස්ථානයේ විහාරාධිපති මේ කොරෝනා දවස්වලත් අපි සමග එකතු වෙලා මෙවැනි පින් දහම් කරයි. වගේම මේ වගේ කොරෝනා ව්‍යසනය වළක්වා ගන්න පුද පූජා පවත්වලා උන්වහන්සේ ඉතින් ඒක සාර්ථක වුණා. ඒ නිසා මම අද කල්පනා කරා අද මේ ජල සකුසගෙන් පීඩා විඳින ජනතාවට ආශිර්වාද කරන්නත් ඒ ජල සකුසගෙන් බිලිගත් අයට පින් අනුමෝදන් කිරීමත් තමයි මගේ එකම අරමුණ. ඉතින් ඒ නිසා අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට මතක් කරලා ඒ ජනතාව වෙනුවෙන් කරන්නට යෙදුණු මේ පූජාව තමයි මේ අද සිද්ධ කරේ. ඉතින් මට ඉස්සෙල්ලම හිත ගියේ ටක් ගාලා කොරෝනා දවස්වල මතක් වුණා. කොරෝනා දවස්වල අපේ ස්වාමීන් වහන්සේ පුද පූජාවක් පැවැත්වුවා වගේම ඒ දින සිටම කොරෝනා ව්‍යසනය නැතුණා. ඒ වගේම මේ ගම් පියසටත් කොරෝනා තිබ්බේ නැහැ. ඉතින් ඒ විශ්වාසය තමයි තිබ්බේ. ඒ විශ්වාසය තමයි ඉදිරියටත් යන්නේ. ඉතින් මට බලාපොරොත්තුවක් තියෙනවා මේ ජල සකුසගෙන සියලු දෙනා